Navinro Suppliers Best Quality Tissue Products. අද අපි කතා කරමුද මේ සිතුවිලි වලට ඇත්තටම යථාර්ථය හසුරවන්න පුළුවන්ද කියන කාරණය ගැන. අපි අතේ තියෙනවා ආකර්ෂණ නීතිය, අභ්‍යන්තරයේ සැඟවුණු බලය කියලා වාර්තා වැඩසටහනක පිටුපත. බලමු මේක ඇත්තටම මොකක්ද කියලා. ඔව් මේ ආකර්ෂණ නීතිය කියන එක, ඒ කියන්නේ අපි හිතන විදිය ධනාත්මක හෝ ඍණාත්මක දේවල්, ඒ වයින් ඒ වගේම දේවල් ජීවිතේට එනවා කියන එක නේද? හරියටම. ඒකේ මූලික අදහස තමයි අර සමාන දේ ආකර්ෂණය කරයි කියන. ඒ කියන්නේ හොඳ දේවල් හිතුවොත් හොඳ දේවල් වෙනවා, නරක දේවල් හිතුවොත් නරක දේවල් වෙන්න ඉඩ තියෙනවා කියලා තමයි ඒකේ කියවෙන්නේ. ඉතින් අපි බලමු මේක නිකන්ම ප්‍රාර්ථනාවක්ද නැත්නම් ඊට වඩා දෙයක් තියෙනවද කියලා. ඒ වගේම මේ පිටපතේ කියනවා මේක අලුත් අදහසක් නෙවෙයි කියලා. එහෙමද? ඒ කියන්නේ ඔව් දහස් ගණන් කරුදු පරණයිලු. පැරණි දර්ශන, ආගම්, ආධ්‍යාත්මික සම්ප්‍රදායන් වල මේකේ මුල් හොයාගන්න පුළුවන්ලු. අර බුදුන් වහන්සේගේ දේශනාවක් ගැන සඳහන් වෙනවා. ඔබ සිතන දේ ඔබ බවට පත්වේ. ඔබට දැනෙන දේ ඔබ ආකර්ෂණය කරයි. ඔබ මවා ගන්නා දේ ඔබ නිර්මාණය කරයි. මට මතකයි. හරියටම. හැබැයි මේක ගොඩක් ප්‍රසිද්ධ වුණේ 20 වෙනි සියසේ නේද? අර නැපෝලියන් හිල් වගේ අය ඊට පස්සේ අර චිත්‍රපටියත් එක්ක. ඔව් The Secret චිත්‍රපටියෙන් පස්සේ තමයි ගොඩක් අය මේ ගැන කතා කරන්න ගත්තේ. හරි. එතකොට මේ වාර්තා වැඩසටහනේ කියන විදිහට න්‍යායාත්මකව හරි මේක වැඩ කරන්නේ කොහොමද? මෙන්න ඒක පැහැදිලි කරන්නේ අපේ මනස හරියට කියමුකෝ සංඥා කුලණක් වගේ කියලා. සංඥා කුලණක්. ඔව්. ඒකෙන් අපි හිතන දේවල් අනුව, ඒ කියන්නේ අපේ ප්‍රමුඛ සිතුවිලියන් යම් කම්පනයක් නැත්නම් සංඛ්‍යාතයක් විශ්වයට නිකුත් කරනවා. ඒ කියන්නේ ධනාත්මක සිතුවිලි නම් එක විදිහක සංඛ්‍යාතයක්, ඍණාත්මක නම් වෙනස් එකක්. ඒ වගේ දෙයක්. ඉතින් විශ්වය ඒන සංඛ්‍යාතයට ප්‍රතිචාර දක්වනවලු අපි හිතන දේට ගැළපෙන දේවල් අවස්ථා මිනිස්සු අපේ ජීවිතයට එනවා කියලා තමයි ඒකේ කියන්නේ. ඒ කියන්නේ දැන් අපි බහුලත්වය ගැන, සල්ලි ගැන, සාර්ථකත්වය ගැන හිතුවොත්, කෘතඥතාවයෙන් හිතුවොත් එතකොට ඒවට අදාළ දේවල් ජීවිතේට එන්න පටන් ගන්නවා කියලා ඒ විශ්වාසය. හැබැයි බය සැකය මදි කියන හැඟීම ආවොත් අන්න එතකොට අපි නොදැනුවත්වම ඒ වගේ ශ්‍රේණාත්මක දේවල් ආකර්ෂණය කරගන්න පුළුවන් කියලා කියනවා. හැබැයි මේක අර මැජික් එකක් වගේ ක්ෂණිකව වෙන දෙයක් නෙවෙයි කියලා තියාලා කියනවා. ඒක දැනුවත් උත්සාහය කරමුණක් එක්ක යන ක්‍රියාවලියක්ලු. හරි, ඒක තේරුණා. ඒත් ඉතින් හැමෝම මේක පිළිගන්නේ නෑ නේද? විද්‍යාව පැත්තෙන් මොකද කියන්නේ? ඒක තමයි අනිත් පැත්ත. විවේචකයෝ කියන්නේ මේ ආකර්ෂණ නීතිය කියන එක විශ්වීය නීතියක් කියලා ඔප්පු කරන්න තරම් පරිේශන සාක්ෂි නෑ කියලා. ඒ කියන්නේ ව්‍යාජ විද්‍යාවක් කියලාත් කියනවද? සමහරව එහෙම කියනවා. ඒකට හරියටම විද්‍යාත්මක පදනමක් නෑ කියන තැන තමයි ඉන්නේ. හැබැයි මනෝවිද්‍යාව පැත්තෙන් ගත්තොත් මම අහලා තියෙනවා අර ස්වයං සාක්ෂාත්කාරක අනාවැක්කිය වගේ දේවල් ගැන. එකේ මේකේ සම්බන්ධයක් තියෙනවද? ඒක වැදගත් කාරණයක්. කියන්නේ අපි දෙයක් ගැන දැඩිව විශ්වාස කරනකොට අපි නොදැනීමේ ඒ විශ්වාසයට අනුව හැසිරෙන්න පටන් ගන්නවා. ඒකෙන් අර මුලින් හිතපු දේ ඇත්තටම වෙන්න තියෙන ඉඩ වැඩි වෙනවා. ඒක පිළිගත් මනෝවිද්‍යාත්මක සංකල්පයක්. ඒ වගේම අර ධනාත්මක මනෝවිද්‍යාව කියන එකත් ධනාත්මක මනෝවිද්‍යාවෙත් කතා කරනවා සුභවාදීත්වය, කෘතඥතාව, අර මවා ගැනීම, ඒ කියන්නේ විዥුවලයිසේෂන් වල බලපෑම ගැන. මේවා මානසිකත්වයට වගේම වක්‍රව ජීවිතයටත් බලපානවා. ඒ කියන්නේ ආකර්ෂණ නීතියේ කියන සමහර දේවල් වලට යම් මනෝවිද්‍යාත්මක පැහැදිලි කිරීමක් දෙන්න පුළුවන් වගේ. යම් තාක් දුරකට හැබැයි ඒක විශ්වීය නීතියක් කියනවට වඩා මානසික ක්‍රියාකාරීත්වයක් විදිහට තමයි මේ මනෝවිද්‍යාඥයෝට කියන්නේ. වාර්තා වැඩසටහනේ ඇත්ත ජීවිතයේ උදාහරණ ගැනත් කතා කරනවා ඇති නේද? සාර්ථක වුණ අය ගැන එහෙම. අනිවාර්යයෙන්ම අර සාර්ථකත්වය මවාගත්තු ව්‍යවසායකයෝ, මානසික පුහුණුව පාවිච්චි කරපු ක්‍රීඩකයෝ, ඒ විතරක් නෙවෙයි සාමාන්‍ය මිනිස්සුත් ඉන්නෝ තමන්ගේ මානසිකත්වය වෙනස් කරලා සෞඛ්‍ය, සබන්ධතා, සල්ලි ප්‍රශ්න විසඳගත්තා කියන. ඉතින් එයයි කියන්නේ ඒ ආකර්ෂණ නීතිය වැඩ කරතු නිසා කියලා. ඒ අය හැම විශ්වාස කරනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒක ඇත්තටම නීතියක් වැඩ කරාද නැත්නම් ඒ යාළගේ මානසික ශක්තියේ උත්සාහයේ ප්‍රතිඵලයක්ද එහෙම නැත්නම් අහමු සිදුවීමක්ද කියන එක. ඒක ඉතින් අර්ථකථනය කරන විදිහ අනුව වෙනස් වෙනවා. එතකොට මේ ඔක්කොම අහගෙන ඉඳලා අපිට ගන්න තියෙන ප්‍රධානම අදහස මොකන්ද? මේ නීතිය ඇත්තද නැද්ද කියන එක පැත්තකින් තිබ්බත් හරියටම ප්‍රධානම දේ තමයි අපේ මනස කියන්නේ හරිම බලවත් දෙයක් කියන එක. ඒක තමයි මූලාශ්‍රයත් අවසානට කියන්නේ. සිතුවිලි වලින් විශ්වාස හැදෙනවා. විශ්වාස වලින් ක්‍රියා හැඩ ගැහෙනවා. ක්‍රියා වලින් තමයි අපේ යථාර්ථය නිර්මාණය වෙන්නේ. ඒක තමයි සාරාංශය. ඉතින් අපි මේකට ආකර්ෂණ නීතිය කිව්වත්, ධනාත්මක චින්තනය කිව්වත්, මනෝවිද්‍යාත්මක මූලධර්මයක් කිව්වත් අන්තිමට වෙන්නේ එකම දෙයක්.
ඒ නිසා අපි මීළඟට හිතන දේ ගැන පොඩ්ඩක් හිතන්න වටිනව නේද? මම මේ මොහොතේ මගේ ජීවිතේට මොනවද ආකර්ෂණය කරගන්නේ කියලා පොඩ්ඩක් නැවතිලා බලන එක. ඔව් ඒක හොඳ ප්‍රශ්නයක්. සමහර විට අපි හීන දකින ජීවිතේ පටන් ගන්න එක සිතුවිල්ලකින් වෙන්න පුරුවන්. අර ඕප්‍රා වින්ෆ්‍රීගේ කියමනකුත් තියනවා නේද පිටපතේ? ඔව් ඔබ විශ්වාස කරන දේ ඔබ බවට පත්වේ. ඒ කියන්නේ අන්තිම තීරණය වගකීම තියෙන අපි යතේ කියන එක.